ඉතින් කොහොමද හලෝනේ ඔන්න අද ගෙනල්ලා තියෙන අන්බොක්සින් වීඩියෝ අද නම් මාරම හැපි දවසක්. මොකද අද අන්බොක්ස් කරන්න ගෙනල්ලා තින්නේ මගේ අලුත් එඩිටින් වැඩ. මෙන්න Acer Aspire 5 laptop එක. ඒක i5 11 gen processor එකක් එක්ක තියෙන සුපිරි laptop එකක් තමයි. අපි නම් වැඩි කතා නැතුව අන්බොක්ස් කරමු. හරි යාළුවනේ අපි මුලින්ම මේකේ ෂීට් එක අරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ලොකුම එක මේ හැරියට පස්සේ අපිට චාර්ජර් එක බදා ගන්න පුළුවන්. මේ මෙයාගේ චාර්ජර් එක තමයි අපිට හම්බෙන්නේ. ඒක අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙයාගේ බෙල්ට් එකක් හම්බෙලා තියෙනවා මේ බෑග් එකට දාගන්න. ඊට පස්සේ අපේ ලැප්ටොප් එකේ කවර් එක ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ Acer කියලා ගහලා තියෙනවා. මෙතන ගහලා තියෙනවා Aspire කියලා. වලට පේනවද දන්නේ නැහැ. මම වලට පස්සේ වෙන්නන්නම්. අපි මේකත් දැන් පැත්තකින් තියාගමු. හරි යාළුවනේ ඊළඟ එක හරියට පස්සේ අපි බලා ගන්න පුළුවන් user guide warranty ඒ වගේ ටිකක්. ඒකත් එහෙනම් අපි පැත්තකින් තියාගමු. යාළුවනේ මේක ගත්තාම මාරම ස්ලිම් ඩිසයින් එකක් තියෙන්නේ. ඒ වගේම weight එකත් මාරම අඩුයි. එක අතෙන් උනත් උස්සන් ඉන්න පුළුවන්. ඒ වගේම මේකේ ලස්සන ඇලුමිනියම් කේස් එකක් තියෙනවා. යාළුවනේ මේ තියෙන මගේ පරණ ලැප්ටොප් එක මේකත් එක්ක බලද්දි මේක නම් මාරම හොඳයි. මේක මේ මාරම බරින්න අඩුයි. මේක තනිය අතින් එහෙම උස්සන් ඉන්න බෑ. මාරම බරයි. මේක අයින් කරන්නයි කියලා කිව්වොත් එහෙනම් මේක i3 second gen processor එකක් එක්ක තියෙන්නේ. වැඩ කරගන්න අමාරුයි. දැන් මේ ළඟදී මේ කැඩන මාකර් වෙලා ඒක මේක හදනවා ඉවරයක්ම නැහැ. ඒ හින්දා හිතුව අලුත් එකක් ගන්න. ඒකයි මේක ගත්තේ. හරි යාළුවනේ අපි මේක ඕපන් කරගමු. මේ මෙහෙම ඕපන් කරගත්තට පස්සේ අපිට ලස්සන ඩිසයින් එකක් එක්ක බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකයි ඔක්කොම තියෙනවා. මම ඔයාලා ළඟට ගෙන්නලා පෙන්නන්නම්. මේක ඕපන් කරගත්තට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් Aspire 5 කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ultra thin design කියලා ගහලා තියෙනවා. Elevated design කියලා තියෙනවා. narrow bezels කියලා ගහලා තියෙනවා. aluminium top cover එකක් කියලා ගහලා තියෙනවා. ඒ වගේම ultra fast wireless speed එකක් තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම HDMI 2.0 පහසුකමක් තියෙනවා කියලා මෙතන පෙන්නලා තියෙනවා. ඒ වගේම මේක i5 11 gen processor එකක් තියෙන්නේ. යාළුවනේ මෙතෙන් තමයි power button එක තියෙන්නේ. මේක Windows 11 Home තියෙන්නේ මේකේ. ඒ වගේම අපි මේ ස්පෙක් ටික කතා කරමු ඉස්සරහට. හරි යාළුවනේ මේක ඇවිල්ලා මං කියවනේ i5 11 gen තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා. ඊට පස්සේ RAM එක 8GB, device name, product name මේ වගේ ටිකක් තියෙන්නේ. ඊට පස්සේ උඩට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් storage එක දාලා තියෙන්නේ 512 SSD එකක්. ඊට පස්සේ graphic card එක තියෙනවා Intel Iris graphic card කියලා. ඊට පස්සේ RAM එක, processor එක ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ මෙතනත්. යාළුවනේ ලැප් එකේ දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා power socket එක. ඊට පස්සේ ඊට පල්ලෙහින් තියෙනවා RJ45 කේබල් ගහන්න පුළුවන් පෝට් එක. ඊට පස්සේ තියෙනවා HDMI එක. ඊට පස්සේ USB type A port දෙකක් තියෙනවා. ඊට පස්සේ USB type C එකක් තියෙනවා. ඒ වගේම යාළුවනේ වම් අත පැත්තේ USB type A එකක් තියෙනවා. ඊට පස්සේ audio jack එක තියෙනවා. ඊට පස්සේ light indicators දෙකක් තියෙනවා. යාළුවනේ මේක ඇවිල්ලා 14 inch display එකක් තියෙන්නේ. ඒ වගේම ඒක LCD display එකක්.
මේ ලැප්ටොප් එකේ දිගයි පළලයි මේ වගේ අගයක් තමයි ගන්නෙ. ඉතින් කොහොමද යාළුවනේ අද එන වීඩියෝ. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් මං අදට යනවා. මම විදත් හේරා.